හෙලෝ ළමයි හෙලෝ මම අද ඔයාලට කියලා දෙන්නේ රසම රස ඩ්‍රින්ක් එකක් හදාගන්න විදිහ. ඔන්න එහෙනම් මේන් ඉන්ග්‍රීඩියන්ට් එක තමයි සව්. ඊට පස්සේ අපිට ඕන වෙනවා කසකසායට ටික. ඒ වගේම තමයි චූටියට කපාගත්ත පළතුරු. ඔයාලා ගාව තියෙන ඕනම පළතුරක් මේකට එකතු කරන්න පුළුවන්. මම අද ගන්නෙ කොමඩු, ඊට පස්සේ මිදි, අඹ සහ ඇපල්. මම ළමයි මේ ඇපල් ටික ලුණු වතුර එකකට තමයි කපලා දාලා තියෙන්නේ. මොකද ඒ වගේ කාට පිපෙන නිසා. ඊට පස්සේ අපිට ඕන වෙනවා ෆ්‍රෙෂ් මිල්ක්. ඉතින් දැන් සේරම දේවල් ටික කපාගෙන කොටාගෙන ඉවරයි. එහෙනම් බෝල් එකක් අරගෙන ඒ කපාගත් ඔක්කොම පළතුරු ටික බෝල් එකට දාන්න ළමයි. ඊට පස්සේ ෆ්‍රෙෂ් මිල්ක් ටිකත් ඒකට දාන්න. විශේෂයෙන් මතක් කරන්න ඕන අපි මේකට සව් ගන්නකොට අපි ගන්නේ සව් ටික කලින්ම තම්බලා පෙරලා සව් ටික අරන් තියා ගන්නවා. ඊට පස්සේ චියායට උනත් එහෙම තමයි වතුර දාලා තියලා ඉවර වෙලා තමයි අපි මේකට ගන්නෙ. ඊට පස්සේ මෙන්න මේ විදිහට ෆ්‍රෙෂ් මිල්ක් ටික අන්තිමට එකතු කරනවා. ඔයාලගේ රස අනුව මේකට දාගන්න මේ පැණි චුට්ටක්. එතකොට තවත් රසයි. ඒ වගේම තමයි ළමයි රස අනුව ලුණු ටිකකුත් එකතු කරන්න අමතක කරන්න එපා. එහෙනම් දැන් ඩ්‍රින්ක් එක හදලා ඉවරයි. රස බලන්න තමයි තියෙන්නේ. ඔයාලත් හදලා මට කමෙන්ට් එකක් දාන්න ළමයි. බයි.